Hi guys, මුලින්ම ස්තුති කරන්න ඕනේ anime unit එක subscribe ලා 1000ට ගෙනිච්චට. එහෙනම් වැඩි කතාවක් නැහැ. අද යමු අපේ වීඩියෝ එකට. මේ season 2 episode 6. අද එපිසෝඩ් එක පටන් ගන්න ගබ්මරෝ සාගරීට ඒක ඉවරයි කියලා කියන තැනින්. එතකොට අපිට පෙන්නනවා කලින් ගුහාවේ ඉද්දි සිද්ධ වෙච්ච සීන් එක. එතෙන්දී සාගරී අහනවා ඇත්තටම අපිට ටෙන්සර්ස්ලව හම්බුනොත් අපි මොකද කරන්නේ? පැනලා දුවන එකද කියලා. ගබ්මරෝ කියනවා එහෙම වුණොත් අපේ ප්ලෑන් එක ඉවරයි. එතකොට අපි ප්ලෑන් B එකට යන්න ඕනේ. ඔබට හමු වෙන සේරමල එක්ක සටන් කරන්න. ටෙන්සර්ස්ලා හම්බුනොත් පස්සට පැනලා දුවන්න බෑ. අපි දුවන්නෙත් නෑ. අපි මේක අතාරින්නේ නෑ කියලා. මෙහි වර්තමාන සීන් එකේ ගබ්මරෝ කෑ ගහලා කියනවා අපි ඔයාලව පරද්දලා මේ දූපතෙන් පිටත් වෙනවයි කියලා. මෙතෙන්දී රන්ගේ ගබ්මරෝගේ මූණු අපිට පෙන්නනවා. රන් කියනවා සරලවම කිව්වොත් ඔයාලගේ උත්සාහය අසාර්ථකයි කියලා සටනට ලෑස්ති වෙනවා. ඒ ලෑස්ති වෙලා කියනවා සහෝදරි ඔයා අපේ සහෝදරයා හා ලොකු මාස්ටර් ගාවට යන්න ඕනේ. ඔයාව ආදරේටනේ අපේ සහෝදරයා පිටුහල් කළේ. ඔයාලා දෙන්න ගැටණෙක් ගැන මට හරිම කනගාටුයි. ඒ වගේම ඔයාලා තාමත් වටන්හුවා අමලේට විරුද්ධ නම් ඒක අපරාධේ. පරිපූර්ණ ටන් ඉක්මනටම සම්පූර්ණ වෙනවා. මිනිස්සු ගස් බවට පත් නොකරයි කියලා. ඒක අහලා ගබ්මරෝ පුදුම වෙලා කියනවා මොකද්ද කියලා. ආයෙත් රන් කියනවා අපි මිනිස්සෙක්ගේ උදව්වෙන් ඒ පිරිපහදු කරන විදිහ ඉගෙන ගත්තා. දැන් අපේ වටන්හුවා මල ගැන පරීක්ෂණ සම්පූර්ණයි. අපි ආයෙත් සටන් කරන්න ඕනේ නැහැ. ඉතින් දැන් අපේ සහෝදරයා එයාගේ චාරිත්‍රය ආරම්භ කරලා තියෙන්නේ. අනික ඔයා තාම දන්නේ අපේ සහෝදරයාගේ වේදනාව. ඒත් දැන් ඔයාට තේරෙනවා ඇතිනේ කියලා. මෙතෙන්දි මෙයිට මතක් වෙනවා එයා අපේ කට්ටියට කියපු කතාව. එයාගේ බලාපොරොත්තුව ගැන. මෙයි කියනවා මටත් හැමෝම නැතුව පාළුයි. මම ඔයාලට වඩා වෙනස්. මං දන්නවා මිය යාම වගේම මිය නොයාම යන දෙකම දුකයි. මම ඔයාලව බලන්න ආවයි කියලා ඉස්සරහට ගිහින් කියනවා. ඒත් මම සමුගන්නවා ඔයාලගෙන්. මම මේ දූපතෙන් යනවයි කියලා. සාගරිත් එනවා මේ ළඟට. රන් කියනවා ඔයා එහෙනම් මට වෙන විකල්පයක් ඉතුරු කරන්නේ නැහැ. මුලින්ම මේක ඉවරයක් කරමු. චාරිත්‍රය දැන්ටමත් පටන් අරන් තියෙන්නේ. අපිට දැන් ඕනේ පූජා භාණ්ඩ ටික විතරයි. කෙලින්ම කිව්වොත් ඔයාලව කියලා. සටන් කරන්න ලෑස්ති වෙනවා රන්. මෙතෙන්දී ආයෙත් කලින් සීන් එකට මාරු වෙනවා. එතෙන්දී ගබ්මරෝ කියනවා අපිට දිනන්න තියෙන එකම විදිය තමයි ටාවෝ බලය පාවිච්චි කරලා එයාලගේ ටැන්ඩන් විනාශ කරලා දාන එක. සරලවම කිව්වොත් අහිතකර ටාවෝ ගැලපීම කියලා. ෂියෝන් කියනවා ඒක ප්‍රතිවාදියාගේ ටාවෝ ගුණාංගය හා තත්ත්වය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ගබ්මරෝගේ ටාවෝ ගුයිෆාගේ ලෝහ ගුණාංගයට වඩා ශක්තිමත්. ඒත් ජල ගුණාංගයේ තියෙන රන්ට මුහුණ දෙන එක අමාරුයි. එයා එක්ක සටන් කරද්දී ඔයාගේ ගිනි ටාවෝ බලය දුර්වල වෙයි. ඔයා එයාගේ ටැන්ඩන් විනාශ කළත් එයා මැරෙන්නේ නැහැ. ඒ නිසා සරලවම ඔයාට රන්ව පරද්දන්න බෑ. ඒ වගේම එයාලා අපිට වඩා ටාවෝ බලයෙන් වගේම ප්‍රවීණත්වයෙන් වැඩි. අපි දැන් මොකද කරන්නේ කියලා. වර්තමාන සීන් එකේදී ගබ්මරෝ හිතනවා මට අදහසක් තියෙනවයි කියලා. ගබ්මරෝ කියනවා සාගරීට මේවත් අරන් අමරණීයත්වයේ වානේ තියෙන කාමරයට යන්න. මායි යුෂුරිහයි මේක බලා ගන්නම් කියලා. යුෂුරිය අහනවා මොකක්? ඇයි මම කියලා. ගබ්මරෝ කියනවා රන්ගේ ටාවෝ ජලය. ඔයා තමයි ඒකට බාධාකාරී එකම ගුණාංගය වෙන පොළව ගුණාංගයේ තියෙන්නේ. ඒක අහපු යුෂුරියාගේ මූණ තමයි මේ කියනවා ගබ්මරෝට ගබ්මරෝ මෙහෙ බේරලා යන තැනමත් අමරණීයත්වයේ පානේවත් නෑයි කියලා. ගබ්මරෝ බුදුන් වෙලා මොකද්ද කියලා අහනවා. එතකොට රන් ගහන්න පටන් ගන්නවා. ගබ්මරෝ ඒ ගහන පාරෙන් බේරලා හකට පනිද්දි එතෙන් තිබිච්ච කණුවක් කෑලි වෙනවා. ඒ පාරට. යුෂුරියා බුදුන් වෙනවා එයාලගේ වේගය දැකලා. ගබ්මරෝට රන් ගහනවා. ගබ්මරෝ ඒ වගේම බේරනවා. ඊට පස්සේ අමුතු විදියට ඉන්න ගමන් කියනවා රන් මගේ සහෝදරී හරි මෙතනින් පිට වෙන්න තැනක්වත් අමරණීයත්වයේ පානේවත් නෑ. ඒ මගේ පරණ මාලිගාව කියලා. මේ බුදුන් වෙලා අහනවා කොහොමද ඒ කියලා. සාගරී හිතනවා අපි මේ මාලිගාවේ ටන් තියනවා කියලා දැකලානේ තහවුරු කරගෙන මෙතනට ආවේයි කියලා. එතකොට රන් අර කැඩුණු කුරුණ හදන ගමන් කියනවා එයාගේ බලෙන් ආජීවී වස්තුන්ගේ පැහැ ජීවී වස්තුන්ගේ පැහැ හැසිරීමට වඩා පහසුයි. ඔයාලා ඒකේ හැඩය වෙනස් කරන්න අන දෙන්න විතරයි ඕනේ. මේ දූපතේ ගොඩනැගිලියා ගල් පිළිම ඉදිකිරීම මගේ වගකීම ප්‍රතිසංස්කරණය කිරීමත් එක්කම. ඉතින් ඔයාලගේ ආක්‍රමණයට එරෙහිව මාලිගාවේ සැලැස්ම අපි වෙනස් කළා. හරිම සරලයි. ඒ වගේම මැරුණු ශරීරවල ටාවෝ අජීවී වස්තුන් වල වගේම හසුරවන්න පහසුයි. ඉතින් ටන් එක මෙතන කියලා මම ඔයාලට මිත්‍යාවක් මැව්වා. කියලා එයාගේ පවර් එක පාවිච්චි කරලා මේකේ කකුල හිර කරනවා දුවන්න බැරි වෙන්න. ඒ කරලා කියනවා බලන්න දැන් හෙලවෙන්න බෑ කියලා. ගබ්මරෝ හිතනවා අපි මේක මෙතනින්ම විසඳ ගන්න ඕනේ කියලා දුවනවා රන්ගේ පැත්තට. යුෂුරියා ගබ්මරෝ කියලා කෑ ගහද්දි ගබ්මරෝ කියනවා යුෂුරියා ප්ලෑන් එකට වැඩ කරන්නයි කියලා. මෙතෙන්දී ගබ්මරෝ ගහන පාරවල් වලින් බේරන රන් කියනවා හරිම ආකර්ශනීයයි පුදුම සහගතයි සජීවී මාස්. ඒත් ඉතින් ඔයාගේ ටාවෝ වලින් මට කොච්චර ගැහුවත් මොනවා කළත් මාව මරන්න බෑයි කියලා. එතකොට යුෂුරියා රන්ගේ පැත්තකින් මතුවෙනවා. එයාට මතක් වෙනවා එයා මේකෙන් ටාවෝ එක්ක ආයුධයක් පාවිච්චි කරන්න පුළුවන් නේද කියලා අහපු එක. එතෙන්දි මේ ඔව් කියනවා. එතකොට එතනදිම යුෂුරියා අහනවා දුර විහිදෙන ආයුධ සමීප සටනකට වඩා හොඳ නැද්ද? ඒවා ආරක්ෂිතයි. අනාරක්ෂිත කෙනෙක් වුණත් අල්ලගන්න ලේසි නේද කියලා. මේ පැත්තෙන් වර්තමාන සීන් එකේ යුෂුරියා එයාගේ කුණායියකින් ගහනවා රන්ට. ඒත් ඒකෙන් මුකුත් උන්නේ නැහැ කියලා දැකපු යුෂුරියා අප්පොයි කියලා කියවෙනවා. මේ තමයි එයාගේ මූණ. ඊට පස්සේ රන් දෙන්නටම පයින් ගහනවා දෙපැත්තට විසික් වෙන්න. ගබ්මරෝ හිතනවා මම හිතුවා හරි. එයාගේ පාරවල් නවත්තන එක ලොකු උත්සාහයක් දරන්න ඕනේ. ඒ වගේම ඒකට බේරෙන්නත් ඒ වගේම උත්සාහයක් දරන්න ඕනේ. මේක සූජින් එක කරපු සටනටත් වඩා අමාරු වෙයි වගේ කියලා. යුෂුරියා හිතනවා ඇයි මේ තරම් මේක අමාරුයි කියලා. එතකොට රන් කියනවා මම මගේ ටාවෝ එක්ක මගේ මාංශ පේශීන් බැඳ ගන්නවා. ඒක කරන්නේ ටාවෝ තුනී කරලා එකට බැඳ ගන්නවා. එතකොට මාංශ පේශී තන්තුමෙන් දැඩි නම්‍යශීලීත්වයක් ඇති කරනවායි කියලා.
ඒක අහපු යුෂුරියා බය වෙලා කියනවා වෙනත් වචන වලින් කිව්වොත් කියලා. ගබ්මරෝ එතකොට එයාගේ ටාවෝ බලෙන් බලලා කියනවා මුළු සිරුරම එයාගේ ටාවෝ වලින් තද සන්නහයක් විදියට වැහිලායි තියෙන්නේ කියලා. තනිය අතින් ඉස්සන ගම රන් කියනවා එහෙම එකතු වෙලා සටන් කරන්න නම් ඔයාලා හිතන් ඉන්නේ. ඔයාලගේ සැලැස්ම තේරුමක් නැති දෙයක්. මොකද මේක සන්නහයක් වගේ නෙමෙයි. මේකේ හිඩැස් නැහැ. කිසිම විදියකට මේක මාංශපේශී ටාවෝ අතර හිස්තැනක් මවන්නේ නැහැ. මේක මාංශපේශී ටාවෝ අතර සම්බන්ධයක් කියලා කියනවා. යුෂුරියා අහනවා ටෙන්සස්ලා ඔක්කොම මේ වගේ පිස්සුද කියලා මෙච්චරට. ගබ්මරෝ කියනවා ඒක මගෙන් අහන්න එපයි කියලා රන්ගේ පැත්තට දුවනවා. ඒක දැකපු යුෂුරියාගේ මූණ තමයි මේගේ කකුල හිර වෙලා තියෙන තැනින් ගලවන්න හදන සාගරී හිතනවා අපිට මේ වෙලාවේ තියෙන වෙලේ මේක ගලව ගන්න ඕනේ කියලා. අනිත් පැත්තේ ගබ්මරෝ රන් එක්ක සටනේ. හැබැයි ඉතින් මට මේ මුළු සටනම පෙන්වන්න විදියක් නැහැ. කොපිරයිට් ප්‍රශ්න හින්දා. හරි පුළුවන් විදිහට බලමුකෝ. ගබ්මරෝ එක් කකුල කනුවක හිර කරපු රන් ගහනවා. එතනින් කකුල ගලවගත්ත ගබ්මරෝ බිමට වැටෙන ගමන් ඒ ගැලවෙද්දි වැටෙන ගල් කෑලි වලින් නින්ජුත්සු පාරක් ගහනවා. මීන් පවර් සුපර් ස්ටෝන් කියලා. රන් එක අනිත් පැත්තට ගබ්මරෝට ගහනවා. බිම වැටෙන ගබ්මරෝට ඒ පාරවල් ටික වදිනවා. සාගරී ගබ්මරෝ කියලා කෑ ගහනවා. යුෂුරියා බිම වැටිච්ච තැන දිහා බලාගෙන හිතනවා මෙයා මූඩන්ටත් වඩා ශක්තිමත් විදිහට සටන් කරනවායි කියලා. එතකොට වැටලා හිටපු ගබ්මරෝ නැගිටින ගමන් කියනවා කලබල වෙන්න එපා. මම මේ දේ බලාපොරොත්තු වුණා. මට මේකෙන් සාරාංශයක් තේරුම් ගන්න පුළුවන් වුණා. දැන් අපි අපේ සටන පටන් ගමුයි කියලා කියනවා යුෂුරියාට. ඒක අහපු යුෂුරියාගේ මූණ තමයි මේ. යුෂුරියා කියනවා හරි. අන්තිමට මම හිතුවේ අපි මැරෙයි කියලායි කියලා. රන් පුදුම වෙලා හිතනවා ආරම්භය. ඒ කියන්නේ එයාලගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ නැද්ද කියලා ගබ්මරෝ දිහා බලද්දී ගබ්මරෝ එයාගේ ටාවෝ බලය වැඩි කරගන්නවා පෙන්නනවා අපිට. ඒත් රන් හිතනවා එයාගේ ටාවෝ ප්‍රමාණය හා ගුණාංග වෙනස් වෙන්නේ නැහැ කොච්චර කළත්. එයාට මගේ මාංශ පේශීන් වලට හානි කරන්න බැරි වෙන්න ඕනේ කියලා. රන් hina වෙලා කියනවා ගබ්මරෝට ඔයාට ඕනේ තරම් උත්සාහ කරන්න. ඒත් ප්‍රතිඵලය ඒකම තමයි වෙන්නේ කියලා. ඉතින් ගබ්මරෝ අව탁සිරු කරනවා මේ රන්. ඔයාලට මතකනේ ටාවෝ බලය නැති වුණා ගබ්මරෝ සූජින්ගේ මනුස්ස රූප දෙකම විනාශ කළයි කියලා. හරි එහෙනම් කියලා රන් සටන සැරසෙනවා. මේ පැත්තෙන් දුවගෙන ආපු ගබ්මරෝගෙන් හම්බ වෙන හොඳ පාරක් රන්ගේ මූණට. ඒ පාරට රන් විසික් වෙලා වැටෙනවා. ගබ්මරෝ කියනවා ඒක වැඩ කරනවායි කියලා. ඒ පාර කාපු රන්ගේ මූණ තමයි මේ. තව ගබ්මරෝ කියනවා අපි අපේ පළවෙනි ක්‍රමයේ උත්සාහ කළා. දැන් අපේ දෙවෙනි ක්‍රමයේ උත්සාහ කරමුයි කියලා. ඊළඟට රියන් අර පූජාවක් කරලා ඒ හරිය කොනවල් වලින් තරුවේ කොළ දිනවා අපිට පෙන්නනවා. ඒ තියෙන තරුවල පැත්තෙන් පැත්තේ ගොඩ බහැපු අයගේ නම් තමයි තියෙන්නේ. රියන් කියන විදිහට චාරිත්‍රය හා ශාපවලට නම් ඕනේ. මෙතෙන්දි මෙයාලට දූපතට ගොඩ බහැපු අයගේ නම් කියන්නේ ජොබියා. මෙතෙන්දි ජොබියා ගබ්මරෝගේ ටමියාගේ නම් කියනවා. ඊට පස්සේ කියනවා මට මේ දූපතට ගොඩ බහැපු සේරම අපරාධකාරයෝන්ගේ ඇසමුන්ලගේ නම් මතකයි. මන් දන්නේ එකෙන් කවුද මැරුණේ කවුද ජීවත් වෙන්නේ කියලා. ඒ අතර මගේ සහෝදරයාත් ඉන්නවයි කියලාත් කියනවා. තවත් ජොබියා කියනවා අපි දැන්ටමත් ඔයාලා එක්ක එකපාරක් සටන් කළා. මම ඔයාලට උදව් කරන්න කැමතියි. හැබැයි මගේ එක කොන්දේසියක් තියෙනවා. මගේ සහෝදරයාගේ ආරක්ෂාව සහතික නම් මම ඔයාලට ඒ අයගේ නම් ටික කියන්න කැමතියි. මම මගේ සහෝදරයාව අපේ පැත්තට ගන්නම්. ඔයාලට ඕනෙම දෙයක් මාව යොදාගෙන කරන්න පුළුවන්. මම මගේ සහෝදරයාවත් බඳව ගන්නම් ඒකට කියලා. එතකොට රියන් කියනවා බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එකෙන් ඒක එහෙනම් හරි නම් කියන්න හැමෝගෙම කියලා. ඊළඟට රියන් චොබියා දීපු නම් ලයිස්තුවෙන් එක එක අර කොළවල ලියලා බලනවා. ඒකෙදි මැරිච්චාගේ නම් තියෙන කොළ පිච්චිලා යනවා. එතෙන්දි ෂියෝන්ගේ නම ලියනවා. එයාගේ කොළේ යන්තම් පිච්චුනහම පිච්චිලා ඉවර වෙන්නේ නැති හින්දා ජීවත් වෙනවයි කියලා කියනවා. ඒකෙන් එන සුවඳ දැන්ලා කියනවා දවගුණාංගයේ පිරිමි ටාවෝවල දැඩි ප්‍රවීණයෙක් කියලා. ඊළඟට කියනවා ටයිසොකු මාලිගාවේදී සූජින්ව මෙයාලට හම්බ වෙනවා. ඒත් ෂියෝන් බාධාවක් නන් නෙමෙයි. සූජින්ගේ ගුණාංගයේ ජලය කියලා. සීන් එක අපිට පෙන්නනවා ඒගොල්ලෝ මාලිගාවේ ඉන්නවා. හරි රියන් කියනවා ඒ නිසා එයාලට ඔහුව මරලා දාන්න ක්‍රමයක් නැහැ. ඒත් එතන ජල ගුණාංගයේ තියෙන නුරුගායිත් ඉන්නවා. සූජින්ට එරෙහිව එයාලගේ ප්‍රහාර ඵලදායි වෙයි. හැබැයි ටාවෝ දුර්වලයි. එයාලට අවස්ථාවක් නැහැ. ඒත් මට මෙතන ලොකු කේන්තියක් තියෙනවායි කියලා තේරෙනවා. හැඟීම් එක්ක ටාවෝ වැඩි වෙනවා වගේම ප්‍රබල වෙනවා. ඒවා බලවත් අව탁සේරු කරන්න හොඳ නෑයි කියලා කියනවා. ඊළඟට යමඩ ඇසොන් පූචි හා ටමියා එයාලා බෝචු මාලිගාවේදී ටාවෝෆා හා ජුයිෆා හමු වුණා. පූචිගේ ලෝහ ගුණාංගය ටාවෝෆාට බාධා කරයි. ඒත් එයාලගේ ටාවෝ පුහුණුව මදි. ඒ වෙනුවට ජුයිෆා ගිනි ගුණාංගයෙන් පූචිට බාධා කරයි. ඒ නිසා මේ දෙන්නව අපි මරලා දානවා. ඒ වගේම චොබියා එයාගේ බාල සහෝදරයව බඳව ගනී කියලා කියනවා. මෙතනදී චොබියා අත දික් කරලා කියනවා තෝමට එන්නයි කියලා. රියන්ගේ වොයිස් එකෙන් ආයෙ කියනවා ඒක ලේසි වෙනවා. අපි අවධානය දෙන්න ඕනේ මේ මිනිහට කියලා. අර ලියපු කොලේ දිහා බලනවා. ඒ තමා ගබ්මරෝ. මේ පැත්තෙන් ගබ්මරෝව පෙන්නනවා. සාගරී කල්පනා කරනවා ගබ්මරෝ කියපු පළවෙනි ක්‍රමයේද මේක කියලා. එතකොට අපිට ගබ්මරෝ ගුහාවේදී උගන්වපු එක පෙන්නනවා. එතෙන්දි මෙයා කියනවා ටාවෝ කියන්නේ ඔයාගේ ශරීරයේ වටා ගලා යන ධාරාවක් වගේ. ඒක භෞතික දෙයක්. ධාරාවේ වේගය සහ ප්‍රමාණය එහි ශක්තිය තීරණය කරනවා. මේ ගුණාංග වලින් ප්‍රවාහයේ දිශාව පෙන්නනවා. වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වුණාම සහාය ප්‍රවාහයක් ඇති වෙනවා. ගැළපෙන්නේ නැති අය සම්බන්ධ වුණාම ඒ ගැළපෙන්නේ නැති අයගේ ප්‍රවාහය විනාශ වෙනවා. ඒත් අපිට වඩා ටෙන්සස්ලාගේ ධාරාව ඉතා ප්‍රබලයි. ඒ නිසා මේ මූලධර්ම අදාළ වෙන්නේ නැහැ. මේකට ප්‍රතිපියවර තුනක් තියෙනවා. తాවකාලිකව තාව වැඩිපුර භාවිතා කරන්න ඕනේ. නැත්තම් ප්‍රතිවිරුද්ධ දේ කරලා ප්‍රහාරය අඩපණ කරන එක හා ඔබේ ප්‍රතිවාදියාගේ ධාරාවට සම්බන්ධ වෙලා ඒ ඔවුන්ට විරුද්ධව නැවත හරවා පහර දෙන එක. ඒක තායිචි හුවා ජින් හෝ සිල්ක් ක්‍රීලිං ලෙස හඳුන්වනවා කියලා. ෂියෝන් අහනවා එහෙමත් පුළුවන්ද කියලා. ගබ්මරෝ කියනවා ඒක ලේසි නෑ.
ඒත් අපි ඉගෙනගත්ත දේවල් එක්ක ඒක කරන්න පුළුවන්. මම නුරුගායි සමග පුහුණු වෙද්දී වෙන අයගේ ටාවෝ හසුරවන්න ඉගෙන ගත්තා. යුසිරියාගෙන් ටාවෝ බලයෙන් සැඟවී ඉන්න ඉගෙන ගත්තා. ෂියෝන්ගෙන් මම ටාවෝ ධාරාවන් පාලනය කරන්න ඉගෙන ගත්තා. ඒ වගේම මගේ හුස්ම මගේ ප්‍රතිවාදියට ගැලපෙන පරිදි නිශ්චලව වගේම ත්‍රිවව තියාගන්න ඕනේ. මගේ මනස මැදමාවතක තියාගන්න ඕනේ. මගේ ප්‍රතිවාදියාගේ ප්‍රහාර ආපහු හරවන්න පුළුවන් වෙන්න ඕනේ. මම මේ සාගරීගෙන් ඉගෙන ගත්තයි කියලා කියනවා. සාගරී අහනවා. ඉතින් ඔයා ඉගෙනගත්ත සේරමේම එකතුව තමයි මේ කියලා. ගබ්මරෝ කියනවා ඔව් මම මගේ මේ හැම දෙයකින්ම එයාලට ගහනමයි කියලා. වර්තමාන සීන් එකේදී රන් ගබ්මරෝ දෙන්න සටන් කරනවා පෙන්නනවා. ගබ්මරෝ පැත්තකට පැනලා හතියන්න ගමන් හිතනවා මේ වැඩෙන් මට මගේම ආරක්ෂාව අඩු කරන්න වෙනවා. ඒත් මට මෙයාගේ ප්‍රහාර වෙන අතකට හරවන්න පුළුවන් නම් ඒකට කමක් නැහැ. ඒත් මට සීරීමක් හරි වුණොත් විශාල හානියක් සිද්ධ වෙයි. කෙලින්ම පහර දෙන එක නරක වෙයි මට කියලා. රන් කියනවා සිත් අද ගන්නා සුළුයි කියලා. බලන්නකෝ ඒත් රන්ට වෙලා තියෙන්නේ. මුකුත්ම කරන්න බෑ කිව්වට ගබ්මරෝට. ආයි කියනවා රන් මම හොඳට බැලුවොත් ඔයා මේ දූපතට ආවයන් පස්සේ ඔයාගේ ටාවෝ ගුණාංගය දිනු කරගෙන තියෙනවා. ඒක මට පැහැදිලිව කිව්ව හැකි. ඒ වගේම කුසලතා ගොඩක් ලබාගෙන තියෙනවා. ගොඩක් අය ටාවෝ ගැන දැනගන්නේ ටන් උනාට පස්සේ. ඒවා මේ දිවයින පුරාම තියෙනවා. ඒක තමයි මේ දූපතේ අරමුණ. ඒත් ඔබේ අනුවර්තනය වීමේ හැකියාව මේකෙන් පැහැදිලි කරන්න බෑ. ඔයා ඇත්තටම දක්ෂතාවයක් තියෙන කෙනෙක්. ඒ දක්ෂතාවය මාව විශ්මයටපත් කිරීමට ප්‍රමාණවත් කියලා. ගබ්මරෝ අහනවා දක්ෂතාවයක්? ඔයා කියන්නේ මේකට දක්ෂතාවයක් කියලාද? මේක දක්ෂතාවයක් නෙමෙයි. හිතාමතා හොයාගත්ත අමාරු විසඳුමක්. අපි කරපු ගොඩාක් කැපකිරීම වලින් ලැබිච්ච දැනුමක්. මේ ඔක්කොම ඔයාලව මරන්නයි. ඒත් ඔයා මේක දකින්නේ දක්ෂතාවයක් විදියට නම් ඒක ඔයා හරිම නොසලකීමවත් විදියට බලනවයි කියලා කියන්න පුළුවන් කියලා. ඒක අහපු රන්ගේ මූණ තමා මේ. අනිත් පැත්තෙන් මේකේ කකුල හිර වෙලා තිබිච්ච තැනින් ගලවගත්ත සාගරී කියනවා ඔයා දැන් නිදහස් කියලා. ගබ්මරෝට සාගරී කියනවා ගබ්මරෝ අපි අමරණීයත්වයේ පාණයයි පිට වෙන තැනයි හොයාගෙන එන්නම් කියලා. රන් ආයෙත් එයාගේ බලය පාවිච්චි කරන්න යනවා. ඔතනම ඉන්නයි කියලා. ඒතකොට ගබ්මරෝ පයින් ගහනවා රන්ගේ බඩට. ඒ ගහන ගමන් හිතනවා අමරණීයත්වයේ පාණේ මේ තමයි අපේ අවස්ථාව. අනිත් අය ටෙන්සස්ලා හරන් වල හිර වෙලා ඉන්නේ. අනික චාරිත්‍රේ දැන් අවදානම මොකද්ද කියලා හිතනවා. ගබ්මරෝ කියනවා කරන්න ඒකයි කියලා. රන් ඉන්න කියලා නවත්තන්න හදනවා. ගබ්මරෝ ආයෙත් එයාගේ ඉස්සරහට එනවා. රන් හිතනවා මෙයා මගේ ටාවෝ මටම විරුද්ධව පාවිච්චි කරන්න දෙයන්නේ මං කරන්නම්කෝ වැඩක් කියලා මගේ ටාවෝ දුර්වල කරන්නම්කෝ කියලා හිතනවා. ටාවෝ දුර්වල කරනවා මෙයා. ඒ එක්කම ගබ්මරෝට උඩින් මතුවෙච්ච යුසිරියා රන්ව දෙකට කපලා දානවා. කැපිලා වැටෙන රන් හිතනවා බාධාකාරී කාන්තාව. ඒක තමයි ඒ බලන් හිටියේ එහෙනම්. මේක නම් ආකර්ශනීයයි. ශාරීරික හැකියාවන් හා කණ්ඩායම් වැඩ මෙයාලට ටාවෝ වලින් මීට වඩා ඉස්සරහට ගිය හැකි. යුසිරියා ආයෙත් රන් ඉන්න පැත්තට යන්න යද්දි ගබ්මරෝ කෑ ගහනවා ඉන්නයි කියලා. ඊළඟට දෙන්නම් වෙන දේ දිහා බලන් ඉන්නවා. කැපිච්ච රන්ව මල් දාලා හැරෙනවා රාක්ෂ රූපෙට. ඒ ගමන් එයා කියනවා අවාසනාවකට මේක පූජාවක් නිසා මට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැයි කියලා. යුසිරියා අහනවා ඒකද මේ කියලා. ගබ්මරෝ ඔව් ඒක එනවයි කියලා කියනවා. නින්ජා මාක්ස් එක දාගන්න ගමන් එයා ආයෙත් කියනවා දැනුයි ඇත්තටම සටන පටන් ගන්නයි කියලා. ඒක දැකලා බුදුන් වෙච්ච යුසිරියා තමයි මේ. මේ තමයි සම්පූර්ණ රාක්ෂ රන්. රන් කියනවා ඇත්තටම මේක හරිම ලැජ්ජාවක් කියලා. අනිත් පැත්තෙන් පූජාව ළඟ ඉන්න රියන්ට තේරෙනවා රන් වෙනස් වුණා කියලා රාක්ෂ රූපෙට. රියන් හිතනවා සියවස් ගණනාවකට හැමුන්නේ නැහැ. ඒ තරම් ඔහු බලවතු මිනිහෙක්. මේ නම් අදහ ගන්නත් බෑ. ගබ්මරෝගේ නම තියෙන කොළේ අල්ලගෙන හිතන්නේ මේ. ඊළඟට රියන් ලොකු මාස්ටර් ළඟ දන ගහලා කියන අමරණීයත්වයේ පහනේ ආරම්භකය සම්පූර්ණයි. අපි මුලින්ම දූපතට ආපු අයගෙන් අරන් මේක හැදුවේ. තව හදන්න අපි මුහුදෙන් එහාට යන්න ලෑස්තියි කියලා. ලොකු මාස්ටර් කියනවා ඇහෙනවා. අදරෙන් මේක මේ සේරම ඉවර වෙනවයි කියලා. මේ පැත්තෙන් රාක්ෂරන් ආයෙත් කියනවා මොන ලැජ්ජාවක්ද මේ කියලා. ගබ්මරෝ රාක්ෂ රන් දිහා බලාගෙන හිතනවා අපි මෙයාගේ ටාවෝ වල විශේෂ ලක්ෂණයක් හොයාගන්න ඕනේ කලින් කළා වගේ. ඒත් මට මේක දරා ගන්න පුළුවන් වෙයිද කියලා කල්පනා කරනවා. මේ පාරන රාක්ෂ රන් ගහන්න ගන්නවා දෙන්නටම. මෙයා එක දිගට ගහනවා. එතකොට ගබ්මරෝ බිත්තියක් කඩාගෙන එළියට විසික් වෙනවා. යුසිරියාගේ ඇඟෙත් අර ගොඩනැගිල්ල කෑල්ලක් ඇනලා අමාරුවෙන් ඉන්නවා. යුසිරියා හිතනවා මෙයා ගොඩක් ශක්තිමත් කියලා. එළියට විසික් වෙච්ච ගබ්මරෝ නැගිටිනවා අමාරුවෙන්. අනික් පැත්තේ සාගිරී මෙහි දුවනවා අර දේවල් දෙක හොයාගන්න. එයාලට අර බිත්තිය කඩාගෙන යන සද්දය ඇහිලා නතර වෙනවා. සාගිරී මේකෙන් අහනවා ගබ්මරෝ හොඳින් වෙන්නේ නැති නේද කියලා. මෙහෙන් පෙන්නනවා ගබ්මරෝ හොඳින් ඉන්න විදිය. බලන්නකො කොහොමද හොඳින් ඉන්නේ කියලා. රන් ඔළුවෙන් අල්ලලා පොලෙත් ගහනවා. මෙහෙම අමාරුවෙන් බිම හුණෙක් වගේ තැල්ලා ඉන්න ගමන් ගබ්මරෝ හිතනවා මෙයා අපේ මාරාන්තික පාරවල් සේරම මග හරිනවා. මෙහෙම ගියොත් මෙයා අපිවත් ටැන් වලට හරවයි. මෙයා සූජින් මූඩන් වගේ නෙමේ. පරිවර්තනය වුණත් රන් කලින් වගේමයි හැසිරෙන්නේ. එයාගේ ශිල්ප ක්‍රම උපාය මාර්ග පාවිච්චි කරනවා. මේක හරිම නරකයි කියලා. රන් හැරලා යුසිරියාගේ පැත්තට යනවා. ගබ්මරෝ හිතනවා මගේ සිහිය නැති වෙන්න එනවයි කියලා. එතකොට යුසිරියාට ගබ්මරෝ කිව්ව ටාවෝ අපේ ජීවිතය වෙනවා. දරුණු ලෙස තුවාල තියෙනකොට ඒ ටාවෝ පාවිච්චි කළාම අපේ ආයු කාලය අඩු වෙනවා කෙටි වෙනවයි කියලා කිව්ව එක මතක් වෙනවා. යුසිරියා ගාව ඉද්දි පිටිපස්සෙන් රන්ට ගල් කැටයකින් ගහනවා. කවුද බලන්න ඔය ගහලා තියෙන්නේ? රන් බලද්දි පිටිපස්ස හැරලා ගබ්මරෝ අමාරුවෙන් නැගිටලා එයාගේ නින්ජුත්සු පාවිච්චි කරන්න හදනවා. මීන් පව සුපර් ස්ටෝන් කියන එක. ආයෙත් කලින් ගුහාවේ සීන් එකකට මාරු වෙනවා. ගබ්මරෝ කියනවා අපේ මේ සටන් ගැලපීම අනුව මම ඔයාව ආරක්ෂා කිරීම තේරුමක් තියෙයි කියලා. යුසිරියා කියනවා අපි දෙන්නම නින්ජලා. නමුත් ඔයයිමයි කිසිම විදියකට සමාන නැහැ. මම මුලා වුණු අවස්ථාවවලදී මම මාව විතරයි බේරගන්නේ කියලා. එහෙම කිව්ව එක යුසිරියාට මතක් වුණාට
වුණාට මෙයා එයාගේ අර කඹයකින් ඇදලා අරන් ගබ්මරෝවත් අරගෙන දුවන්න ගන්නවා. රන් කුලප්පු වෙච්ච මීහරකෙක් වගේ පස්සෙන් පානනවා. යුෂිරා දුවන ගමන් කියනවා අපි දැන් පසුබහින්න ඕනේ. අපි තවත් අවස්ථාවක් එනකම් බලන් ඉමු. අපි මැරෙන්නේ නැතුව හිටින තාක්කල් අපිට ඒ දෙක කරන්න පුළුවන් කියලා. මේ අතරේ ආයෙත් පරණ සීන් එකකදී යුෂිරා කියන දෙයක් පෙන්නනවා. එතෙන්දී යුෂිරා කියන්නේ මගේ ජීවිතයට වඩා මට වටින කිසිම දෙයක් නැහැ. මම කිසි දෙයකට අවදානමක් ගන්න නැහැ කියලා. වර්තමාන සීන් එකේ දුවන යුෂිරා පස්ස හැරලා බලද්දි රන් එයාලට ගහන්න යනවා දකිනවා. රන් එහෙම ගහනකොට පොළොවේ රාතින් යුෂිරා පුදුම වෙලා බලන් ඉන්නවා. දුමාස්සෙන් එතන. ගබ්මරෝ අමාරුවෙන් ඒක නවත්තගෙන ඉන්නවා. ඒත් රන් එයාගේ අත ඇඟ ඇතුළටම කඩාගෙන යවනවා ගබ්මරෝගේ. ගබ්මරෝගේ ඇඟෙන් ලේ විදිනවා. රන් කියනවා යන් වලට ඕනේ සරල අමුද්‍රව්‍ය ඔයාගේ ජීවිතේ. ඒත් ඔයා ඒකට ඕනට වඩා වැඩි. ඇති තරම් ඔයාගේ ටන් තියෙනවා කියලා උත්සලා ගන්නවා ගබ්මරෝව. ඒකට බය වෙලා ඉන්න යුෂිරා තමා මේ. ගබ්මරෝ විසික් කරනවා ගිහින් කණුවක වැදලා බිම් වැටෙන්න. ගබ්මරෝ ගුහාවේදී අන්තිමට කියපු සීන් එක අපිට පෙන්නනවා. එයා කියනවා මගේ ජීවිතේ මගේ ප්‍රමුඛතාවය මම මැරෙන්න හිතන්නේ නැහැ. මගේ ඉලක්කය පණ පිටින් ගෙදර යන එක. මගේ බිරිඳ බලන්නයි කියලා. අපිට පෙන්නනවා මැරලා වැටලා ඉන්න ගබ්මරෝව. හරි යාළුවනේ. මෙතන මේ එපිසෝඩ් එකත් ඉවරයි. මොකද හිතන්නේ ඇත්තටම ඔයගොල්ලෝ ගබ්මරෝ මලාද? ඒ වගේ මේකේ ෆයිට් සීන් කොපිරයිට් කරන්න හින්දා මම ලොකුවට දාලා නැහැ. ඒ හින්දා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. එතනින් ගිහිල්ලා ඔයගොල්ලෝ ෆුල් එපිසෝඩ් එක බලන්න පුළුවන්. එහෙනම් ඒකත් බලලා ෆුල් එන්ජොයි කරන්න. මතක ඇතුව ඇනිමේ මිනිට් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉක්මනට ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ජය වේවා.